ඔබ උදෑසන අවදි වූ විගසම නිදාගත් ස්ථානයෙන් ඉවත් වීමට ප්‍රථම පළවෙනිම කරන්න අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක් තමයි භාවනාව විනාඩි 5ක් හෝ භාවනාවක යෙදෙන්න. ඒකට ඔබට කාලය නැහැ කියලා ඔබ අතහැරලා දමන්න එපා. කොච්චර කාර්යබහුල වුණත් හැකි සෑම විටකම භාවනාවක යෙදෙන්න. මොකද අපේ ජීවිතේට මාර වටිනවා. අපි කරන හැම ක්‍රියාවකටම මේ මාර වටිනවා. ඉතින් ඒක නිසා උදෑසන නැගිටලා ඇඳෙන් බීමට බහින්න කලින් නිදියහනෙන් ඉවත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම ආනාපාන සති භාවනාවත් වැඩි යුතුයි. විනාඩි 5ක්වත්. ඔබ කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකට ඇහැරෙන්න විනාඩි 5කට කලින් කාලයක් වෙන් කරගන්න. ඔබ 6:00ට නැගිටිනවා නම් 6:25ට නැගිටින්න. ඒක විනාඩි 5ක් ඔබ ඒ වෙනුවෙන් වෙන් කරගන්න. ඒ සඳහා ඔබ ආනාපාන සති භාවනාව වඩන්න. සතිය පිහිටව ගන්න. මම මේ කරන ක්‍රියාව මෙතන ඉඳලා හැමදාම මම සතිය පිහිටවගෙන කරනවා කියලා. සතිය පිහිටව ගන්න එකෙන් අපේ ජීවිතවලට මාර වටිනාකමක් එනවා. මොකද අපි කරන ක්‍රියාව අනිවාර්යයෙන්ම වෙනත් දෙයකට හිත යොමු නොකර කරනවා නම් අපි ගොඩාක් අපේ දියුණුව සලස ගන්න පුළුවන්. ඒක නිසා කාර්යක්ෂමතාවය, අපි නිරෝගීකම, අපි කරන ක්‍රියාව තුලින් අපිට ලබා ගන්න පුළුවන්. ඒක නිසා සතිය පිහිටවගෙන වැඩ කරන්න. අපි ගෙදරක උයනවා නම් පියනවා නම් අපි කරන්නේ මේ උයන දේ කියලා හිතලා ඒ වැඩේ කරන්න. අනිවාර්යයෙන්ම ආනාපාන සති භාවනාව වැඩි යුතුය. දිනකට විනාඩි 10ක්වත් ආනාපාන සති භාවනාව වැඩි යුතුය. ඔබට හැකි වෙලාවකට විනාඩි 10ක් පමණ රැගෙන ආනාපාන සති භාවනාව අනුව කටයුතු කරන්න. කොච්චර කාර්යබහුල වුණත් හැකි සෑම විටකම භාවනාවක යෙදෙන්න. මොකද අපේ ජීවිතේට මාර වටිනවා. අපි කරන හැම ක්‍රියාවකටම මේ මාර වටිනවා. ඉතින් ඒක නිසා උදෑසන නැගිටලා ඇඳෙන් බීමට බහින්න කලින් නිදියහනෙන් ඉවත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම ආනාපාන සති භාවනාවත් වැඩි යුතුයි. විනාඩි 5ක්වත්. ඔබ කාර්යබහුල කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒකට ඇහැරෙන්න විනාඩි 5කට කලින් කාලයක් වෙන් කරගන්න. ඔබ 6:00ට නැගිටිනවා නම් 6:25ට නැගිටින්න. ඒක විනාඩි 5ක් ඔබ ඒ වෙනුවෙන් වෙන් කරගන්න. ඒ සඳහා ඔබ ආනාපාන සති භාවනාව වඩන්න. සතිය පිහිටව ගන්න. මම මේ කරන ක්‍රියාව මෙතන ඉඳලා හැමදාම මම සතිය පිහිටවගෙන කරනවා කියලා. සතිය පිහිටව ගන්න එකෙන් අපේ ජීවිතවලට මාර වටිනාකමක් එනවා. මොකද අපි කරන ක්‍රියාව අනිවාර්යයෙන්ම වෙනත් දෙයකට හිත යොමු නොකර කරනවා නම් අපි ගොඩාක් අපේ දියුණුව සලස ගන්න පුළුවන්. ඒක නිසා කාර්යක්ෂමතාවය, අපි නිරෝගීකම, අපි කරන ක්‍රියාව තුලින් අපිට ලබා ගන්න පුළුවන්. ඒක නිසා සතිය පිහිටවගෙන වැඩ කරන්න අපි